ශ්‍රී ලංකා හිස්ටරි කල්චර් ඇන්ඩ් නේචර් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්න ලබනවා. මෙම වීඩියෝ මගින් සෝලියස් මෙන්ඩිස් නම් වූ විශිෂ්ට කලාකරුවා පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එනු ලබනවා. සෝලියස් මෙන්ඩිස් කලාකරුවා 1895 ජුලි 12 වන දින මාදම්පේ මහවැව ගම්මානයේ පිරිමි ළමුන් 7 දෙනෙක්ගෙන් යුත් පවුලක දෙවෙනි පුත්කුමරා ලෙස උපත ලැබුවේය. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක් වීමට බලාපොරොත්තු වුවත් චිත්‍ර කලාව කෙරෙහි දැඩි උනන්දුව නිසා ඔහු චිත්‍ර ශිල්පියෙක් වූ අතර පසුව දිවයිනේ විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා බවට පත්විය. ඔහුගේ චිත්‍ර යුරෝපීය ශාස්ත්‍රීය කලා ශිල්ප ක්‍රම සමග ඉන්දියානු සම්ප්‍රදායන් ඒකාබද්ධ කොට නවතම සිතුවම් ක්‍රමයක් තුළින් ඔහුගේ සිතුවම් අපගැන්වූයේය. බෞද්ධ විහාර සිතුවම් ශේෂ්ත්‍රයේ සෝලියස් මෙන්ඩිස් නාමය සදා අමරණීය කරමින් විහාර ගණනාවකම සිතුවම් ඔහුගේ අතින් සිතුවම් විය. මුහුණේ ඉරියව් පිළිබඳව දැඩි අවධානයකින් සිතුවම් නිර්මාණය කළ ඔහු මල්ලේ දක්නට තිබෙන දැඩි බව මුහුණේ පෙනෙන ලෙස සිතුවම් නිර්මාණය කරවිය. වයස අවුරුදු 30දී කැලණි විහාරයේ බිදි සිතුවම් විස්තර කිරීම පටන් ගත් අතර බුදුන්ගේ ජීවිත කතා, ඓතිහාසික බෞද්ධ කතා හා ලංකාවේ බුද්ධාගමේ විකාශයේ පිළිබිඹු වන ලෙස නිර්මාණ රසක් සිතුවම් කිරීම සඳහා වුවට වසර 20ක් ගත විය. මෙසේ ලාංකික සිතුවම් කලාවේ විශිෂ්ටයෙකු සෝලියස් මෙන්ඩිස් කලාකරුවා 1975 ඔක්තෝබර් 1 වන දින අවසන් සුසුම් හෙළන ලදී. මෙවන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුද්ගලයන් කලාකරුවන් මෙන්ම ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මෙම channel එක subscribe කර අප හා එක්වන්න. තවත් මෙවැනිම වැදගත් තොරතුරු සහිත වීඩියෝවක් සමග නැවත හමු වෙමු. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.